හලෝ ළමයි අද අපි ආවා මේ අපේ වගාවට ඒ මිරිස් කඩන්න. අද මිරිස් තමයි කඩන්න යන්නේ. මොනක විහාගෙන යනවා මිරිස් කඩන්න. බලමු විහාගෙන යන මිරිස් කඩමින් ගියනවා. ගොඩක් තියෙනවා මිරිස් වල. තියෙනවා නේද? අද ගොවිහාමිනේ ජාතික මිරිස් දිනය. අද මිරිස් කඩන්න තමයි ඇවිල්ලා තියෙන්නේ දවසම. මේක නම් අර මංගංජි තාම හැදෙනව නේ. මේක ලොකු වෙනවා. මාළු මිරිස්. මේ මිරිස් ජාතිය ඇවිල්ලා මේ ජපානයේ තියෙන අර සීයා අපිට දුන්නේ මේ පොඩි පැලේ. පැලේ හිච්ච කාලේ දුන්නේ නේ. ඔව් හිච්ච කාලේ තමයි දුන්නේ. දැන් හැදිලා කරල් එහෙම ලස්සනට මේ. ගොඩක් දුන්නා ඒ. මේව මංගංජි කියලා කියන්නේ මේ මිරිස් ජාතියට. මාළු මිරිස් වගේම සැර නෑනේ. සැර නෑ. ඒව තව ලොකු වෙනවා කියලා කිව්වා. ඒ නිසා තව එහෙම තියෙනවා ටික. මංගංජි. මෙන්න මිරිස් පළදා. තව තියෙනවා. ඉවර නෑ. මේත් මංගංජි නේද? ඔව් මංගංජි මේත් මංගංජි. සීයා දුන්න ඔක්කොම සැල ටික අපි පිටේවුවා. මේ තංගම් මැරිලා. ඒ මොනවා කඩන්න තියෙන්නේ? සැර ඇති කියලා මං හිතාගෙන ගත්තේ. කොහමද දන්නේ? පොඩ්ඩක් කාලා බලන්න. ඈ පොඩ්ඩක් කාලා බලන්න. ඇත්තටම මේ රතු පාට එක මේ එක නම් සැරයි වගේ එකක්. ඔව් චුට්ටක් ඉඳ බලන්න. මේ ලංකාවේ තියෙනවා. ඉන්න ළමයි මිරිස් කන ගොවිහාමිනේ. මේ අනේ ඉදින එක කාලා බලන්න. ඒක කන්න බෑ. මේක සැරයි. ටිකක් සැරයි. ඔන්න ළමයි මිරිස් කාලා ගොවිහාමිනේ දැන්. ඒක කද්දි සැර නෑ. කාලේ උනාට පස්සේ චූටි සැර ගතියක් එනවා. මේකෙත් ඇදලා තියෙනවා ගොඩක්. ගොඩක් ඇදලා දෙනවා. එහෙනම් අපි කඩලා පෙන්නන්නම් ළමයින්ට. මිරිස් පළදාව අපේ. මිරිස් පළදාව. එතන තියෙන මේක නම් සැර නැති මිරිස් එක මේක. සැර මිරිස් තියෙනවා, සැර නැති මිරිස් තියෙනවා. මේකත් මේ රතු පාට එක අපි කාලා බැලුවා. අම්මෝ ඒක නම් පට්ට සැර. ඒක සැරයි. ලෝ මන්නේ මේක ඇයි? තාම සැරයි ඒක. ඒක ලංකාවේ මමයි අද ඌට තියෙනවා මේ ගොවිහාමිනේගේ මිරිස් ඩේ එක. අද මිරිස් දවස මගේ. තවනද ඊළඟට කඩන්න තියෙන්නේ? උකුණ එන කඩන්න ඕන. ආයකත් කඩ. ඒක පුටුව තියාගෙන ඉඳගෙන තමයි ළමයි කඩන්නේ. මට හරි මහන්සියි. මේක තියලා එන්න. ඔයාලට මේ අපේ වගාබිමේ ඉඳලා පේන ලස්සන දර්ශනයක් පෙන්වන්න. අන්න අර කන්ද පේනව නේද ඔයාලට? බලන්න මේ කන්ද උඩ මොකද්ද තියෙන්නේ කියලා. ලස්සන ගයක් තියෙනවා අතන කන්ද උඩ. පේනව නේද? මේ තනිකරම මේ දිගටම කන්ද ඔහොම තියෙනවා. ඊට පස්සේ මෙතෙන්ට පොඩි කලාවක් තියෙනවා. මාර ලස්සනයි. ඔන්න ළමයි ගොයාමිනේ මුකුට වෙන්න කඩනවා.
වැඩ ඇරලා ඇවිල්ලා නේ. මහන්සි. පුතු ඉඳගෙන කඩනවා ඉතින් හිමි. ගොඩක් ඇදිලා තියෙනවා. අර වැස්සෙන් පස්සේ මේ පොඩ්ඩක් ඇදිලා තියෙනවා නේ. ළමයි මුගි හාමිනේ ඉගේ මුගුණු වෙන්න පළදා. තව තියෙනවා. වෙන්නයි මොනවද මේ පැත්තේ? කංකුම්. කංකුම් චුට්ටක් පොට්ටක. තමයි අද කොවි හාමිනේගේ අස්සන්න. අස්සන්න අවුවායි. ඔළුවේ තියාගෙන ලාබයි. බයි කියන්නේ මගේ යාළුවන්. එනම් බයි බයි. බයි බයි ළමයි. අපි අය හම්බෙමු. තවත් වීඩියෝ එකකින් හම්බෙමු.